හැන්දේ මෙහෙම අරගෙන කළා කන්න පුළුවන්. හරිද? ගෑරුප් වුණොත් පොඩ්ඩක් අයින්න ඕනේ. මට ගයිස් වලට බඩජාලියක් වගේ කරා නම් මං කාපු එක කන්න පුළුවන්. අද අපි හදන්න යන්නේ ට්‍රස්. අද අපි හදන්න යන්නේ ලොකු පොඩි හැමෝම කැමති ට්‍රස්ලෙෂීස්. අයිබෝන් මචං මේ මං ඔය මේ වීඩියෝස් බලනකොට රීල් බලනකොට හිටමිට යනකොට දැකලා තියෙනවා මේ කට්ටිය අමුතු කෑමක් හදනවා. ඉතින් මම මේ අමුතු කියන්නේ අමුතු දේවල් නෑ මචං මේකේ. මට මේ හිතුණ පොඩ්ඩක් try කරලා බලන්න මේ ඒකට අවශ්‍ය කරන ingredients තමයි මචං කේක් අපට කේක් එකක් ගන්න තියෙනවා. ඊට පස්සේ fresh milk තියෙනවා. vanilla රස කරපු fresh milk. ඊට පස්සේ ice cream cup දෙකක් ගන්න තියෙනවා. milk maid තියෙනවා. හරි milk maid දාලා මේක හදන විදිහම පෙන්නන්න කොහොමද කියලා හරි අපි හදමු. මේකේ නම තමයි ට්‍රස්ලෙෂීස්. ඉතින් මචං ට්‍රස්ලෙෂීස් හදනකොට අපිට ඕන කරනවා පිහියක්, ගෑම්පුවක්, හැන්දක්. ඉතින් මේක තමයි මේකේ තියෙන වැදගත්ම අවස්ථාව. ගන්න පිහිය ඔබේ සුරතට. ඊට පස්සේ මේ ආකාරයට මචං මේක හොඳට මේම අරින්න ඕනේ මචං. ඇනලා පිනේට වගේ වෙන්න ඉන්න ඕනේ. හරිද? ඇනලා ඉවරලා එතකොට තමයි මේ ෆ්‍රෙෂ් මිල්ක් එක මේකට දැම්මට පස්සේ හොඳට මේකට උරා ගන්න මචං. දැන් හරි. ගෑරුප් වුණොත් පොඩ්ඩක් අයින්න ඕනේ. මට කියන්න බැරුණා මේ කේක් එක ඇවිස්සෙන්න ඉන්න එපා. ඒකට කැතයි වා. අපි නේ ෂේප් එකේ බොහොම හැමීට මේ ආකාරයට මෙන්න මේම දැන් කෑමක් වුණත් නිකන් වණ කරගෙන ගන්න ඕනේ නෑනේ බං. මේ ඔය ආකාරයට හොඳට අයින්න ඕනේ. එතකොට තමයි මේකට හොඳට ෆ්‍රෙෂ් මිල්ක් උරා ගන්න. හරිද? දැන් ඒක ඉවරයි. දැන් මේකට ෆ්‍රෙෂ් මිල්ක් හොඳට දා ගන්න ඕනේ මේ කේක් එක පෙඟෙන්න. මේ ෆ්‍රෙෂ් මිල්ක් එකට මම මිල්ක් මේඩ් කලවම් කරලා තියෙන්නේ. එතකොට තමයි මේක ඇතුළට හොඳට උරා ගන්න. අන්තිමට මිල්ක් මේඩ් මචං රස වැඩි වෙන්න මම අනිත් ෆ්‍රෙෂ් මිල්ක් ග්ලාස් එකක් මේකට දාගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් නේ සෝරි මේක වැනිලා රස කළ කිරි. දැන් මම අනිත් ග්ලාස් එකක් දාගන්නවා මේකට. එතකොට තමයි මේක හොඳට උරාගෙන මේක රස වැඩි වෙන්නේ. දැන් ට්‍රස්ලෙෂීස් වලට හොඳට කිරියගේ රසත් එක්ක මේක කේක් එකට උරාගත්තාම තමයි මේකේ නියම රස අපිට ගන්න පුළුවන් වෙන්නේ. මචං මේකේ රස තවත් වැඩි කරගන්න ඕන නිසා මම මචං ගත්තා මිල්ක් මේඩ් එක. මිල්ක් මේඩ් මම පොඩි පැකට් එකක් ගත්තේ. මට ටින්නන්න සල්ලි නැහැ දුප්පත් නෙමෙයි. ඉතින් අපි මේක ගානට උඩින් ඔක් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට උරා ගන්න. හොඳට බලන්න. මේ ආකාරයට මිල්ක් මේඩ් එක හොඳට මේම සික්ස් ක්‍රමයට දාන්න. එතකොට තමයි රහ වැඩි වෙන්නේ. මම හොයාගත්ත ක්‍රම මම වීඩියෝස් වල දැක්කේ නැහැ මේක මේ විදිහට දානවා. ඒකට මේක මම හොයාගත්ත ක්‍රමයක් නිසා මම මේ විදිහට දානවා. ඔයගොල්ලොත් මේ විදිහටම try කරලා බලන්න. මේ හොඳට දාගන්න. එතකොට තමයි මේකේ නියම චිල්ල ගෙන්නේ. ෂුප් මැසා මේක මචං මේ හොඳට මේ හැන්දෙන් ඊට පස්සේ මේම කේක් එක චොක වෙන්නේ නැති වෙන්න හොඳට මේම මිල්ක් මේඩ් එක කේක් එක හොඳට ස්ප්‍රෙඩ් කරන්න ඕනේ. දැන් අපි කේක් එක මචං පෙනේරේ වගේ කරලා දෙන ඉඳ පොඩ අමාරු වැඩේ. කේක් එක කුඩු වෙන්න බලනවා. එහෙම වෙන්න බෑ. මේක හොඳට පෙඟිලා මේක කැටේ වගේ තියෙන්න ඕනේ. මේ මැස් එක ඇවිල්ලා මේ චුප් මැස්සා. හරි. දැන් මේකේ ඊළඟ වැදගත්ම වැඩක් තියෙනවා. ඒක තමයි දැන් පෙන්වන්න හදන්නේ. ඒක මචං ඒකෙන් මේකේ රහ මචං තව දෙගුණ තෙගුණ කරනවා. ඉතින් බලමු මොකක්ද ඒක කියලා. ඒක පොඩි රසක්. මචං මෙහෙමයි. මම වීඩියෝස් වල දැක්ක විදිහට මචං මේකට කට්ටිය নানা ආකාර දේවල් දානවා. ඉතින් මේවා කාලා කරලා සීනි වැඩි වෙන්න ආරේ මේ පුළුවන් මචං. ඉතින් ඒකට කියන්න බෑ අපිට. ඉතින් ඕගොල්ලෝගේ සීනි මට්ටම අනුව ඕගොල්ලෝ දාගන්න දේවල් දාගන්න. දැන් උනත් මේක කූල් කරලා කන්න පුළුවන්. ඒ වුණාට මේකට මම අර වීඩියෝස් වල දැක්ක නිසා මම තව පොඩි අයිටම් එකක් දානවා. ඒ අයිටම් එක දාපුවාම මේකේ රහ තවත් වැඩි වෙනවා මචං. කන එක කන්න බෑ මචං. මං කියනවා හැම වෙලේම කියනවනේ මචං. කන එක රජෙක් වගේ කන්න ඕනේ. දැන් මම මේකේ රහ වැඩි කරගන්න පස්සේ වේත් බොන්න මේකට දාගන්නවා වැනිලා අයිස්ක්‍රීම්. මේක දිය වෙන්න ඕනේ. මේ ගානට දිය වෙන්න ඕනේ. මේ ගානට දිය වුණාම තමයි මේක ගානට මේක උඩින් දාලා අයිසින් තට්ටු වගේ අපිට දාන්න පුළුවන්. දැන් මම මේක දාගන්නවා මේ වැනිලා අයිස්ක්‍රීම්. ආලා මේ විදිහට හොඳට දාන්න ඕනේ. මේක දාන්න ඕනේ. මේක කපේ.
මේක මචං මේ වැඩි සෙල්ලම් දාන්න යනවා මේක ෆ්‍රිජ් එකට දාපුවම ගානට මේක බයිටික් වෙලා යනවා. ඉතින් මේ නිසා වැඩි සෙල්ලම් දාන්න එපා මේක මෙහෙම මේ විදිහට අඩිය ලස්සන දාන්න. ඒ මම මාර දක්ෂ වෙන්නේ බා. ඒ බලන්න මේ මටත් යමක් කරන්න පුළුවන්. බලන්න ලස්සන. වැඩි සෙල්ලම් දාන්න එපා. දැන් ලස්සනට අපි ටෙස්ලා ෂීට්ස් එක ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් පැයක් විනාඩි 45ක් වැඩුණා. පැයක් විනාඩි 45ක් නෙවෙයි. ඒක තියෙන තරමට ෆ්‍රිජ් එකේ තියෙන තරමට හොඳයි. ඒක තමයි මේක හොඳට සෙට් වෙන්නේ. මොකද කේක් එක අපි ගෙලිම බරු ගහලා තියෙන්නේ. මේක හොඳට සෙට් වෙන්න පැය දෙකක් තුනක්වත් තියන්න ඕනේ. වැඩිපුර වෙලා තියෙන තරමට හොඳයි. ඊට පස්සේ තමයි අපිට හැන්දේ මෙහෙම අරගෙන කළා ගන්න පුළුවන්. හරිද? දැන් අපි මේක ෆ්‍රිජ් එකට දාන්නයි හදන්නේ. තව පැය දෙකකින් තුනකින් අපි බලමු මේක කන විදිය. ඒකත් මම වෙනම පෙන්නනවා. ඉතිහාසගත මොහොත ට්‍රස්ලර් චීස් බලමු. ඔන්න ගයිස් පැය 4කට පස්සේ අපේ ට්‍රස්ලර් චීස් එක රෙඩි වෙලා තියෙන්නේ. ඔයාලට පුළුවන් නම් ඔන්න ඉතින් පැයක් දෙකක් එහෙම දාලා ගන්නත් පුළුවන්. අපිට පැය 4ක් තිබ්බා. බලමු මේකේ බොක්ස් එක ඕපන් කරලා කොහොමද තත්ත්වය කියලා. මෙන්න මෙහෙම තමයි ගයිස් මේක තියෙන්නේ. කොහොමද? දමියාගේ වැඩ. සුපිරියක් තමයි. දැන් අපි මේක ටේස්ට් කරලා බලමු කොහොමද එන්නේ කියලා. මම ඉස්සල්ලා ගත්තේ පොඩි හැන්දක්. මම දැන් මේ ටොම්බ සයිස් හැන්දක් ගත්තා. මොකද මේක කනකොට දැනෙන්න කන්න ඕන කටට. දැන් පොඩි චීස් කැලි වගේ කාලා හරියන්නේ නැහැ. බලමු මම දැන් ටේස්ට් කරන්න දාන්න. Odin. කියලා වැඩක් නැහැ. අනිවාර්යෙන් හදලා බලන්න. හදලා බැලුවොත් හදනම තමයි. මේකේ ඕනනම් ස්ට්‍රෝබෙරි විදිහට හදන්න පුළුවන්, චොක්ලට් විදිහට හදන්න පුළුවන්. කැමති විදිහට මේක try කරලා බලන්න පුළුවන්. guys ඔයාලට බඩජාරි එක්ක වගේ කනවා නම් මං කාපු විදිහට කන්න පුළුවන්. නැත්තම් මේක වැදගත් විදිහට එහෙම නැත්තම් ගෙදරට එන අමුත්තෙකුට වගේ මේක පිළිගන්නවා නම් ඔයාලට මෙන්න මේ විදිහටත් මේක දෙන්න පුළුවන්. මේ විදිහට ඩෙසර්ට් එකක් විදිහට මේක ගෙදරට එන අමුත්තෙකුට පිළිගන්නන්න පුළුවන්. හරිම රසවත්. හැබැයි ඔයාලගේ බ්ලඩ් ෂුගර් ගැන නම් මම වග කියන්නේ නැහැ. කන්න බොන්න ඉතනකොට ඕවා මොනවාද මචං? බඩජාරියක් විදිහට එහෙම කෑවට නියම විදිහට මේක මහත් එක්ක වගේ කනවා නම් මෙන්න මෙහෙම කන්න පුළුවන් ඈ. බොහොම වැදගත් විදිහට කරනවා නම් මෙන්න මේ විදිහට හරිම රසයි. ඔයාලා තල්ලා බලන්න. ඒක විදිහට ටෙස්ට් කරලා බලන්න. තවත් එක ක්‍රම දන්නවා නම් මටත් කියන්න කමෙන්ට් එකක් දාන්න. එහෙනම් බයි. මේක එල්ස් කාල්මන්.